මම ශාලිනිව ගොඩක් ආශ්‍රය කරන කෙනෙක්. ඉතින් ඒ නිසා මම දන්නවා එයා ආවට ගියාට වැඩ කරන්න හරිම ප්‍රමිතියට වැඩ කරන කෙනෙක් කියලා. ශාලිනී තාරක අධ්‍යක්ෂණය කරපු අලුත් නිර්මාණය ගැන මොකද කියන්න තියෙන්නේ? අතරම තාම නිර්මාණය ඇහෙන් දැක්කේ නැහැ. මම හිතනවා ලස්සන නිර්මාණයක් වෙයි කියලා. මොකද ශාලිනී කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. ඉතින් කලාව ගැන ඒ වගේම සාහිත්‍ය ගැන ගොඩක් අධ්‍යයනය කරපු කෙනෙක්. ඉතින් මම හිතන්නේ ඒ දැනුමත් එක්ක මේ දැනුම ප්‍රයෝජනට අරගෙන මම හිතන්නේ ශාලිනී කියන්නේ එහෙම නිකන් ආවට ගියාට වැඩ කරන කෙනෙක් නෙමෙයි. මම සහෝදරියක් විදිහට මගේ ආදරණීය යෙහෙලියක් විදිහට මම ශාලිනිව ගොඩක් ආශ්‍රය කරන කෙනෙක්. ඉතින් ඒ නිසා මම දන්නවා එයා ආවට ගියාට වැඩ කරන්න හරිම ප්‍රමිතියට වැඩ කරන කෙනෙක් කියලා. ඉතින් සුබ ප්‍රාර්ථනා කරනවා ලස්සන නිර්මාණයක් වේවි. ඉදිරියේදී බලන්න හැමෝටම ආරාධනා කරනවා මේ ලස්සන නිර්මාණය අත්විඳින්න එන්න කියලා ප්‍රේමීය බලන්න. මේ යං ජෙනරේෂන් එකේ නළුනිලිය ගොඩක් කියන්නේ මේ මූවි එකේ ඇතුළේ ඉන්නවා. ඒක අලුත් දෙයක්. ඇතරම ඒක මං දැක්ක විශේෂම දෙයක්. මම දැන් මෙතෙන්ට එනකම් මම දැනගෙන හිටියේ නෑ මෙච්චර පිරිසක් ඉන්නවා කියලා. ඇතරම අපේ ශේෂ්ත්‍රයේ ඉන්න අපේම යාළුවෝ. ඉතින් ඒව දැක්කහම හරිම සතුටුයි. අනේ මේ යාළුවත් ඉන්නවා, මේ යාළුවත් ඉන්නවා, මේ යෙහෙලියක් ඉන්නවා. ඒ විදිහට හිතනකොට හරිම සතුටක් දැනුණා. එයාලව ඉන්ට්‍රොඩියුස් වෙනකොට හදවතට පුදුමාකාර හැඟීමක් දැනුණා. මොකද අපේ ශේෂ්ත්‍රයේ අපේ යාළුවෝ මේ ඉන්නේ. ඉතින් අපි ආදරය කරන අය, මම හිතන්නේ ප්‍රේක්ෂකයෝත් ආදරය කරන අය. ඉතින් ඒ හැම කෙනෙක්ම එකතු කරගෙන ඒ හැම කෙනෙක්ගෙම එකතුවෙන් ලස්සන නිර්මාණයක් නිර්මාණය කළා තිනවා ශාලිනී. ඉතින් සුබ ප්‍රාර්ථනා කරනවා ඒකට. Thank you so much. Thank you ආලට. ජය වේවා.